හෙලෝ යාලුවනි කොහොමද ගුඩ් මෝනිින් හැමෝටම ඔන්න ඉතින් අද බ්ලොග්ග හත්තමයි කරන්නේ අද ගියා අන්ුරාධපුරේ සඳගිරි සෑය බලන්න දැන් යන්න තමයි හදන්නේ අපි යමු ගිහිම් බලමු ඉතින් යාලුවනේ අපි හැමතැනටම ගියා අනුරාධපුරේ එවුනට මට වීඩියෝ කරගන්න හම්බුන්නෑ මේක තමයි වීඩියෝ කරගන්න හම්බුනේ ඒක ඉතින් ඔයාලත් එක බෙදාගන්න තමයි මේ ලැස්ති වෙන්නේ ඔන්න ගැම්මට යනගමන් ඉන්නේ ඔන්න ලස්සන බස්සයකුත් යනවා යාලුවනේ ඉතින් ඔහොමනම් වීඩියෝ බරලා හරියන්නේ කෙලින්ම සස්ක්‍රයිබ් බටන එක ඔබල බෙල්ල එකන කලික් කරලා තමයි වීඩියෝ බලන්න ඕන ලයික් බටන එකත් එක පාරක් ඔබන්න ඕන නැත්තම් වැඩන්නේ ඔන්න අපිට යන තැනම ලොකුවට බලාගන්න පුළුවන් සඳගිරි සෑ කියලා බෝඩ්ඩක් හලා තියෙනවා ඒක ගල්වලින් තමයි කරලා තියෙන්නේ පස්සේ අපි ඉස්සරහට යද්දී අපිට සඳකිරි සෑය වන්දනා කරන ගාථාව දාලා තියෙනවා ඔය තියන්නේ ගාථාව ඊට පස්සේ ආයි දාලා ඒත් පිට ආය ඇතුළු වන තැන දාලා තියෙනවා සඳගිරි සෑය ගැන පොඩි විස්තරයක් සඳ සමාවෙන්න සඳ ගිරි සෑයනම සඳහිරු සෑය යාල්ුවෙන ඉතින් නිල් පාට පටයකුත් දාලා තියෙනවා ඔන්න දැන් අපිට බලාගන්න පුළුවන් සඳහිරු සෑය පේනන යාලුවනේදී අපිට කැම් එකට ගන්නත් අමාරුයි හරි දැන් අපි යන් ඉස්සරහට ඔන්න යාළුවනේ ඉතින් වලට පේනවා යාලුවනේ විඩිය එක එච්චර කොල්ටි නෑ ඒකට ඉතින් සමාවෙන්න මට ලස්සන්ට විඩියක් කරන්න පුළුවන් වෙන්න වල මට වල මව සස්ක්‍රයිබ් කරුත් විතරයි හරි ඔන්න දැන්න අපි සඳහිරු සෑ මළුවටාවා
ඔන්න යාළුවනේ ඉතින් ඔයාලා හොඳින් මතක තබාගත යුතු දෙයක් තමයි මේ වගේ තැනකට ගියපුවාම ඔයාලා ගෙනියන මල් පොලිතින් වගේ දේවල් තැන තැන දාලා ඉන්න එපා. මේ වගේ එයාලා තියලා තියෙනවා ඩස්බින්, ඒවට තමා දාලා ඉන්න ඕන. ඔයාලා ඒක හොඳට මතක තියාගන්න ඕන. හරි යාළුවනේ, දැන් අපි රවුමක් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් අපි ඉස්සරහට ගිහින් බලමු මොන වගේ තියෙන්නේ කියලා. මම මේකට කලින් ඇවිල්ලා නෑ යාළුවනේ. මේ ආපු ෆස්ට් ටයිම්, පළවෙනි වතාව අනුරාධපුරේ ආවට ඇවිල්ලා නෑ. හරි යාළුවනේ, ඔන්න ඔහොම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි යන් ඇතුළට ගිහින් බලමු. යාළුවනේ, ඔය වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විහාරය ඇතුළ මේක සම්පූර්ණම කරලා තියෙන්නේ තඹ වලින්. මං හිතන විදිහට ඔයාලට ළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය විදිහට. පේනවනේ යාළුවනේ, ඉතින් ලස්සන. නේ යාළුවනේ, දැන් අපි තවත් තැනකට යන ගමන් තමයි ඉන්නේ. අපි ගිහිල්ලා බලමු. හරි, ඉතින් ඔන්න යාළුවනේ, අපි ආපහු යන ගමන් දැක්කා පල්ලෙහා තහටු ගාගෙන වෙනම සීන් එකක් කරනවා. අපි ගියා බලන්න එතෙන්ට. එතනට ගිහින් බලපුවාම යාළුවනේ, එතන තියෙන්නේ සියලුම ජාතක කතා තමයි එතන තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් එතනට ගියපුවාම ජාතක කතා. ඒ ජාතක කතා ඔක්කොම කරන්නේ කොන්ක්‍රීට් වලින් නෙමෙයි යාළුවනේ, කළු ගලෙන්. කළු ගල මැෂින් වලින් නෙමෙයි, අතින් තමයි යාලා විදින්නේ. අතින් විදලා එක හදලා තියෙන්නේ. එයා අපිට එතන හිටපු එක්කෙනෙක් අපිට පොඩි විස්තරයක් කෙරුවා. ඒක නම් ගන්න අමාරු වුණා යාළුවනේ, සවුන්ඩ් මදි හින්දා මයික් එක ගෙනිච්ච නෑ මම. ඒ නිසා තමයි වීඩියෝ එක හදිසිය කරපු නිසා. ඉතින් යාළුවනේ, මේ සඳහිරු සෑය කරලා තියෙන්නේ හමුදාවේ කට්ටිය තමයි මේවා කරන්නේ. සියලුම
සඳගිරි සෑයේ සියලුම වැඩ කටයුතු කරන්නේ හමුදාවේ කට්ටිය එකතු වෙලා තමයි. ඉතින් යාළුවනේ බලන්නකො ලස්සන අතින් කරන නිර්මාණ. යාළුවනේ ඉස්සරහට බලා ඉන්න වීඩියෝ එකේ ලස්සන කොටස් තියෙනවා. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔන්න යාළුවනේ ඉතින් තවත් තැනකට ආවා. එතන තාම කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඔන්න ඒ වගේ තවත් එකක්. පේනවනේ යාළුවනේ ඉතින් තාම ඔය පෙන් අපිට බලාගන්න පුළුවන් වෙන එක වැඩ ඉවර කරලා නැහැ. ඊට පස්සේ අපි තව ටිකක් ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. මම ඉස්සරහට යද්දී යාළුවනේ අපිට මේ දිගටම බලාගන්න පුළුවන් වෙන්නේ එහෙම වාහල්කඩ නිර්මාණ කරන එක තමයි. ඉස්සරහට ගිහින් බලමු. හරි යාළුවනේ අන්නාව ඔන්න යාළුවනේ ඉතින් පේනවනේ මෙයාලගේ වැඩ. මෙයාලා පේනවනේ යාළුවනේ කොච්චර මහන්සියක් වෙනවද මේ වෙනුවෙන් කියලා. ඔන්න ඉතින් දැන් බලාගන්නකො යාළුවනේ අපේ කොල්ලගේ වැඩ. පේනවනේ ඉතින් ගැම්මට වැඩේට බහැලා ඉන්නේ. යාළුවනේ පේනවනේ කැටයම් කපනවා අය. ඇම්බැක්කේ කොල්ලෙක් ආගේ කැටයම් කපනවා යාළුවනේ. අතනයි යාළුවනේ කැටයම් කපා ඉතියි වගේ. යාළුවනේ කොල්ලා හොගාලා වැඩ පේනවනේ ඉතින්. දැන් නැති යාළුවනේ අපි ගෙදර යන්. ඉතින් යාළුවනේ ඔයාලත් යන්න. එයාලා ඔයාලටත් මෙහෙම chance එකක් අරන් දෙනවා. chance එකක් දෙනවා. අනිවාර්යෙන්ම යන්න ගිහින් කැටයමක් කපලා බලන්න. හරි යාළුවනේ ඉතින් දැන් අපි යන්නයි සූදානම. ඔන්න ඉස්සරහට යද්දී තොරණ යාළුවෙක් කෙනා වගේ පේනවා යාළුවනේ. ඔය යාළුවනේ බලු තඩියෙක්.
ඔන්න යාළුවනේ ඉතින් අපිට අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙනවා මෙයාලා ඉතා ලස්සනට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරනවා. හරි ලස්සනට යාළුවෝ වැඩේ කරනවා. පේනවනේ යාළුවනේ ඉතින් ඔයාලත් එන්න අනිවාර්යෙන් මේක බලන්න. පේනවනේ යාළුවනේ සිංහෙකුත් ඉන්නවා. යාළුවනේ ඔය වම් පැත්තෙන් ඔයාලට පේන්නේ අර කැටයම් කපන්න ගන්න ගල් තමයි. ඔන්නලෝනේ ඉතින් දැන් අපිට පේනවා ස්වයංක්‍රීය ජලසේනය. පේනවනේ යාළුවනේ වැඩ නැහැ. හැබැයි යාළුවනේ අර අපි මං කැටයම් කපපු පැත්තේ තිබුණා. ඒක වැඩ කරනවා. මේක මොකක් හරි කාර්මික දෝෂයක්. ඔව් ඔහොම තමයි යාළුවනේ ගණන් ගන්න එපා. හරි යාළුවනේ ඉතින් අපි අවසානටම ඇවිල්ලා තියෙන වීඩියෝ එකේ දැන් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න වෙනවා ඔයාලට. ඔය නිකන් තියෙන බටන් එකනේ යාළුවනේ ඔහෙ ඔබලා දාන්න. හරි යාළුවනේ ඉතින් එයාලව හරි කියින් එන්නම්. සියලු දෙනාටම ජය වේවා.